මම අද ඔබට පෙන්වන්න යන්නේ ලංකාවේ පස කොච්චර සාරවත්ද අපට කොච්චර වගා කරන්න අවස්ථාවක් තියෙනවද කියන එක සම්බන්ධව. මෙතන දොඩම් ගහක් පේනවා ඇති සමහරට ඔබට නාරං ගහක් ඇත්තට මේක. මෙතන දොඩම් ගහක් හිටවලා දොඩම් ගහේ ග්‍රාහකයෙන් හැදිච්ච පැලයක් තියෙන. මෙතන ඇත්තටම දොඩම් ගහ මේ වන විට බලා ගන්න නැහැ. නමුත් මේකේ බීජ නාරම් ප්‍රභේදයක් තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම නඩත්තු කරන වගාවක් නෙවෙයි. මේක හම්බෙන් තියෙන එකක්. මේ අවට ඔබට පේනවා ඇති කැලය තියෙන විදිහ. ඉතින් මේකේ මම පෙන්වන්න යන්නේ කොච්චර අස්වැන්නක් තියෙනවද කියලා. මොකද මීට පෙරත් මම මේකෙන් අස්වැන්න නෙළුවා. නෙලලා බීම එකක් හැදුවා. ඇත්තටම රසයි. එතකොට තමයි මට හිතුනේ ඔබට මේක පෙන්වන්න ඕන කියලා. මම ඔබට පෙන්වන්නම් මේක මේ මතු පිටින් පේන විදිහ නෙවෙයි. මේකේ ගෙඩි හටගෙන ඇති තියෙන විදිහ. මේ ඔබට පේනවා ඇති. මේකේ පිටින් නොපෙනුනාට විශාල ගෙඩි සංඛ්‍යාවක් හටගෙන තියෙන ආකාරය. දැන් අල්ල මුදේකට මේ මෙතන ඔබට පේනවා ඇති මේකේ හොඳ ගෙඩි හටගෙන තියෙන ආකාරය. ඉතින් මේක ඇත්තටම නාරම් ප්‍රභේදයක් තියෙන. මේක පහසුවෙන් ලෙල්ල ගැලවෙනවා. ඒ වගේම තමයි මේක ඔබට කපලා පෙන්නන්නම්. මේක කහ පැහැයට හුරු නාරම් විශේෂයක් තියෙන්නේ. මදේ ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට පුළුවන් නම් මේ වගේ ප්‍රභේද අපිට වැඩි දියුණු කරලා, මේක ඇත්තටම ඇඹුල් රසයි. ඉතින් මේ වගේ ප්‍රභේද අපිට වැඩි දියුණු කරලා බීම සෑදීම සඳහා අපිට මේක මෙවැනි ප්‍රභේදයක් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක ඔබට පේනවා ඇති හොඳින් කහ පැහැ තියෙන ආකාරය. ඒ වගේම තමයි මේක ලෙල්ල පහසුවෙන් ගැලවෙනවා. මේක තියෙන ප්‍රධාන ගැටලුව තමයි ඇඹුල් රසයි. නමුත් අපිට බීම සෑදීම සඳහා මේක පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වගේ ප්‍රභේද වෙනස් රටවල් වල තියෙන බීම සෑදීම සඳහා වෙනස් ප්‍රභේද සහ ආහාරයට ගත ක්ෂණිකව ආහාරයට ගත හැකි ප්‍රභේද. ඉතින් ලංකාවේ හැම ප්‍රභේද දැක ගන්න බෑ. නමුත් අපිට පුළුවන් ලංකාවෙත් මෙවැනි ප්‍රභේද මේ සඳහා හඳුන්වා දීම සිදු කරන්න.